ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා අදත් රොනින් ටෙක්සෙක් චැනල් එකට අද පොඩි විශේෂ දෙයක් මං අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් හැමදාම වගේ මම සෙනුක් ඩයස් ඔයගොල්ලොන්ගේ මෙන්ට කියන්න පුළුවන්. ඉතින් අද අපි IT වලින් පොඩ්ඩක් වෙනස් වෙලා වෙන පැත්තකට අරන් ඇවිල්ලා තියෙනවා අපේ සෙෂන් එක අපේ අද දවසේ ටොපික් එක. ඉතින් අද අපි කරන්න යන්නේ ඕගොල්ලොන්ගේ ෆොටෝ එකක් චන්ත්‍රිකාවකට ඇවලා ඒ චන්ත්‍රිකාවේ තියෙන කැමරකින් ඕගොල්ලොන්ගේ ෆොටෝ එකයි ලෝකගෝල ඒත් එකයි ෆොටෝ එකක් ගන්න එක. තිං මම දැන් දවස් දෙක තුනකට කලින් මගේ ෆොටෝ එක ලෑන්ඩ්ලා තිබ මගේ මේල් එකට එතකොට මං ඒක ෂයා කරම් ගොඩක් අය හල් තිබ්බා මොකද මේ ෆොටෝ එක කොහොමද මේ ගන්න. ඉතිං එකතු වෙන්න දෙදම් මේ වගේ වෙනස් විදි වීඩියෝසුත් ඉඳලා හිටලා දානවා මොක්හරි අලුත් අප්ඩේට් සබස්ක්‍රයිබ් කල නැත්ත හෙන සබස්ක්‍රයිබ් කරන්න. ඉතින් අප බලම කොහොම දෝගොලන්ගේ ෆොටෝ එක චන්ත්‍රිකාවකටවලා සෙල්ෆි එකක් ගන්න කියලා එකට ගියාට පස්සේ වාට පේනවා මේ තියන්නේ ඇතරම ඒ වෙබ්සයිට් එක. ඉතින් මුලින්මවාගේ බ්‍රවස එකට යන්න ගිහිල්ලා නිව ටැබ් එක සර්ච් කරන්න ස්පේස් සෙල්ෆි කියලා. හරි තොට ස්පේස් සෙල්ෆි කියන එක ගොඩක්ලාට ඒගොල්ල පාවිච්චි කරන එකගොළගේ මේ ප්‍රජෙක්් එක නම මේක සෑහන කියන්නේ ලොකු සල් ගානක් කෙනවා ඒගොළඟ ප්‍රජෙක්්ක් ගන මේක උඩම තියෙන සල්ට එක තමයි අපිටොන් රිසල්ට එක මේ තියන වෙබ්සයිට් එක සලමගේ වෙබ්සයිට් එක තමයි. තින් ආඩ මේක ස්ක්‍රෝල් කරන්න යන්න පුළුව මොනද මේක තියෙන්නේ කියල බලන්න මුලින් මොකල ස්ක්‍රෝල් කල ඔන්නට පස ගොල්ලොන්ගේ ලෝංච එක ඉඩියක බලන්න පුළුවන් එතනින්ගේම ඔකල කොහොමද ප්‍රසෙක් කොහොමද යන්න කියල වට බලාගන්න පුළුවන් එකත් එක් ඔවු මේ චන්ත්‍රිකාව අප එක්කෙන එකළොන්ගේ ප්‍රජෙක්්ටයක් විදියට මුලින්ම අපි ෆ්‍රන්ට එක උඩට මැනෝ ඒකට ගිහිල්ලා පල්ල තියනවා අප්ලෝඩ් කියල වචනයක් එහෙම නැත්තං වට උඩත් බට්න එක බලාගන්න පුළන් අප්ලෝඩ් කියලා. ඉතින් අපේ කලික් කරනවා යස් කරම කලින් යස් කරපු ඉමල්ලක් දාලා පෙන්න්න මොකද මේ චාන්සක හම්පෙන්නේ එක පාරයි ඒ කියන්නේ ඕ පලනි පරමික චාන්සේ කලේම් කලාර පස ඒ මෙල්ලකට වටයි මෙල් ෆොටෝ එකක් සැන් කරන්න බෑ ෂයා කරන්න බෑ. ඉතිං හරි මගේ පෙනවා ඉමල් ලෝ රඩියස් කියලා එතකොට වාට සිදනවා ලු වෙන ඉමල පාචිකන හිදවා එක ඉමල්ලකින් ෆොටය කැවුණ ඒ මෙල්ලකම අයි පාචි කරන්න එපා. හරි ඉරවාට නො සක්සස් කියලා මෙසේජක් මොකද වගේ ඉමල්ල කලින් යුස් කල නැති හිද ඊළඟට වාට පෙන්න්නනවා අවයිටං සෙල්ෆි කියල එකන්නේ වා සෙල්ෆි එකක් කප්ලෝඩ් කරනගන් ප්‍රොසෙස් එක පෙන්ඩිං ස්ටේට් එක තියන්නේ එතකොට ඊළඟට කරන්න ඕනේ වාට තියන ෆොටෝ එකක් සෙල්ෆි එකක් විදිර අප්ලෝඩ් කරන එක. ඉතිං සෙල්ෆි එකක් විදිර අප්ලෝඩ් කරද්දී වාට කැමති ෆොට එකක් අපලෝඩ් කන්න පුළ මොකද වාගේම වෙන්න ඕන්න වගේ ෆැමිලි ෆොට එකක් ඒවිදි හෝන එකක් මේකොල්ලො ෆොට එක යවන්න කලින් රිවියව් කරනවා ඒකොළඟ පැත්තෙන් මහකරි සමරකට ස්ක්‍රප් හකින් වගේ ෆොට එක රිවියව් කරන රිවියව් කල්ලා තමයි පමිෂන් දෙන්න. ඉතින් හරි මෙහෙම මේ අපි ගිහිල්ලා ෆොට එකක් සිලෙක් කරගන්නවා. හරි මගේ මේ ෆොට එක මන්සෙන් කන්න හිතුවත් දැන් වාට මෙතනින්ම දැන් එකලොගේ තියෙන්නේ 16/9 වගේ ස්පෙක්රේෂෝ එක තමයි ෆොට එක විව් වෙන්නේ. ඉතිං වාටතකොට පුළුවන් ඒක කොවිදිර සූම් කල්ලා ඕන විදිරවට හදාගෙන ඒක පේෙන් ඕන විදිහට යවන්න. අර ඊළඟට ඔයා කොහේද ඉන්න ගැන වගේ සෙල්ෆේක ලෝක සටලට කොහරි පස් කරද ෆොට එක අදින්න ඕනි කියලව දෙන්නවන. තකොට වාට පුළුවන් නෝ ප්‍රෆරන්ස් නෝ ප්‍රෆරන්ස් ම ඒක රැන්ඩම්ලි තනක් පික් කල්ලා ෆොට එක වදිනවා. දැන් අපි මක්හර පෙක් පලේස් කලදා අපි හිතම ගොලන්කි ෙදර ට්‍රස එක දී හරි නැත්තං ශ්‍රී ලංකා ගෙලා දීලා හරි ගත්තොත් වාට පුළුවන් හරියටම ශ්‍රී ලංකාව චන්ත්‍රිකා පාස් කරන වෙලාවක ලංකාවත් පේන්න ෆොට එක ගන්න මේක මේ සැහෙන රයා දෙයක් මොකද මේ ෆොට එක ගහන වෙලාවේ දැන් කලයිමේට් එක මොකද වලාකුළු තියන්න පුළුවන් ඒවත් එක් ෆොට එක හරියට කලිය නැති වෙන්න පුළුවන් මොකද මම කලින් ගත්ත ෆොට එකක් තියෙන මගේ අන්තිමට පෙන්න්න ඒ ෆොට එක හරියට කලිය වෙදලා තිබෙන මොකද කලව්ඩි හින්ද ඉතින් මෙතන්දි වාට දෙන්න පුළන් කළම්බෝ ශ්‍රී ලංකා කන්ට්‍ර එක සිටිය එක ඉති මේ ඩීටස්ටික සාමාන්‍ය ඉදිර දෙන්න පුළන් වගේ ප්‍රෆරන්ස් එක එටික දුන්නට පසවාට එනවා තැංකව කියලා රිප්ලයි එකක් මෙසේජ් එකක් ඒකෙම වාට පල්ලෙහම් බලාගන්න පුළුවන් ය පබ්ලික් URL කියලා මේ URL එක ත්‍රූ තමයි ඔගොල්ලොන්ට ඔගොල්ලොන්ගේ ෆොටෝ එක ලියට රිලිස් වුනාට පස්සේ බලාගන්න පුළුවන්ගන්නේ අපි කලික්කල් බලම කොයිදිර මුලින්ම පෙන්න්න කියලා කලික්කරට පස මේ විදිරතම පෙන්න්නේ යපු සෙල්ික තින එක දැන්තින ස්ටේට් එක පෙන්න්න එක රිවියවිං සෙල්ි එක තම රිවිය කරන ලෙවල්ල එක තියන්නේ ඊළඟට එකන සෙල්ි අප්‍රෝනට පස තියෙන ටික්ටික් විදිර පල්ලහට ටික්වේගෙනවා
ඊළඟට ඔයාගේ ෆොටෝ එක වදින ලොකේෂන් එක පේනවා. ඉතින් මේ ටික මේ විදිහට තමයි කම්ප්ලීට් වෙන්නේ. ඊළඟට ඔයාට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් සැටලයිට් එක ඇත්තටම දැන් කොයි හරිය තියෙන්නේ කියලා. මොකද මේක සෑහෙන ස්පීඩ් යන සැටලයිට් එකක් පැයට 70ක්ම 17000ක්. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍ය බුලට් එක වගේ ස්පීඩ් එකකින් මේක බලා ගන්න පුළුවන් යනවා. ඉතින් ඔයාලා zoom කරොත් ඒක පෙන්නවා. ඒ කියන්නේ යන ස්පීඩ් එක ඔයාලට පේනවා. ඇත්තටම ලොකු ස්පීඩ් එකකින් යනවායි කියලා. ඊළඟට ඒ කියන්නේ ඔයාගේ ෆොටෝ එක වැදිලා ඔයාට ෆොටෝ එක රිසීව් වෙන තැනදී ඔයාට මේ විදිහේ මේල් එකක් එනවා. your space selfie is ready to view and share කියලා. ඉතින් මෙතන ඔයාට අර ලින්ක් එක ආයි පාරක් බලා ගන්න පුළුවන්. මොකද same ලින්ක් එක ඔබ දැන් ඔතන තියෙන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔයාට ඒගොල්ලෝගේ වෙබ්සයිට් එක ඕපන් වෙනවා. කලින් page එකම තමයි. හැබැයි දැන් එතනදී වෙනුවට තියෙන්නේ ඔයා කලින් ගත්ත දීලා යවපු ෆොටෝ එකත් එක්ක ගත්ත ෆොටෝ එක. ඉතින් මේක තමයි ස්පේස් සෙල්ෆි කියන්නේ. ඉතින් මේකදී ඒගොල්ලන්ට නිකන් ප්‍රිවිව් එකක් වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනින්ම ඔයාට Facebook X email medium වලින් ඔයාට share කරන්න පුළුවන් මේ ෆොටෝ එක. එහෙම නැත්නම් ඔයාට download option එකක් දීලා තියෙනවා. හරි අපි බලමු download කරාම කොහොමද එන්නේ කියලා. ඔයාට download කරාම image එක JPEG version එකකින් ඔයාට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාට right click කරලා download කරගන්න පුළුවන් image එක. තමයි වැඩේ. මේ විදිහට තමයි මම මගේ ස්පේස් සෙල්ෆි එක ගත්තේ. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා කොහොමද මම මේක කරේ කියලා. ඉතින් මේක තමයි මෙතඩ් එක. ඔයගොල්ලන්ටත් මේ විදිහට ෆලෝ කරන්න පුළුවන්. හැබැයි ෆොටෝ එක වැදිලා ඔයාගේ මේල් එකට ආයි රිසීව් වෙන්න ඔයාට යම්කිසි කාලයක් යයි. සමහරක් විට මාසයක් දෙකක් වුණත් වෙන්න පුළුවන්. සමහරක් විට අවුරුද්දක් වෙන්නත් පුළුවන්. ඒක ඒගොල්ලන්ගේ කොච්චර බල්ක් එකක් තියනවද කියන එක අනුව තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් අපි බලමු. ඔයගොල්ලන්ගේ මත් කැමති දැනගන්න ඔයගොල්ලොත් මේ විදිහේ ස්පේස් සෙල්ෆීස් යවුවද කලින් මට කලින් කවුරු හරි මේක try out කරලා ඔයගොල්ලන් මොකක් හරි early access හම්බෙලා ඔයගොල්ලෝට හම්බෙච්ච ෆොටෝස් තියෙනවා දේවත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක කොහොමද ඔයගොල්ලන්ගේ ෆොටෝ එක හොඳට හම්බුණාද කියලා. ඉතින් අද වීඩියෝ එකේදී ගොඩක් අපි ටෙක්නිකල් දෙයක් නෙමෙයි කතා කරේ. මේක නිකන් ෆන් ඇක්ටිවිටි එකක්. මම මේ වගේ දේවල් සාමාන්‍යයෙන් හොයනවා. මගේ ෆ්‍රී ටයිම් එකේදී. ඉතින් මට මේකේ විදිහට හම්බෙච්ච එක. තැන්ක් යූ කියලා කියනවා ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වුණාට මේ ප්‍රොසෙස් එකේදී. ඉතින් ඇත්තටම මං මේ channel එක ගොඩක් ඉස්සරහට කරන් යන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ subscribe කරනවා නම් ඒක මට ලොකු උදව්වක්. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඔයාට මගේ WhatsApp channel එකක් තියෙනවා, Facebook එක තියෙනවා. ඒවට join වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට මගේ community එකත් එක්ක engage වෙන්න පුළුවන්. මම කරන sessions ගැන මම හැම එකම publish කරනවා. ඉතින් ඔයාට ඒවට එන්න පුළුවන්, join වෙන්න පුළුවන්, මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොනවද දැනගන්න තියෙන්නේ කියලා. අද පොඩක් fun දෙයක් කරා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ enjoy කරයි කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you so much. එහෙනම් have a great day.